හොඳටම අරින්න. රයිට් ටැප් එක දැන් අරලා තියෙන්නේ. ඔව් දැන් ටික ටික වතුර අඩු වෙගෙන යනවා. ඔව් දැන් ළඟයි දැන් ඔන්න වෙන්න. ඔබට පේනවා ඇති දැන් මෝටරේ ඔන් වුණා. ඔන් වෙලා වල වතුර පිරෙනවා. ඔව් දැන් මේ නවතින්න යන්නේ. අන්න නතර වුණා. ඒ කියන්නේ මෙන්න මේ පොයින්ට් එකට ගෑවුනාම තමයි නතර වෙන්නේ. දැන් ඕක ඩිස්කනෙක්ට් වුණාට වැඩක් නැහැ. මොකද මේ සිස්ටම් එක ඔන් වෙලා තියෙන්නේ. මේක ඇවිල්ලා මේ මෝටර් ප්‍රොටෙක්ෂන් එකත් එක්ක තියෙන මේ මෝටර් කන්ට්‍රෝල් යුනිට් එක. මේක ගොඩක්ම හයි කරන්න ගෙවල් වල මේ ෆ්ලොටර් එක තියෙන එක. ෆ්ලොටර් නැති ෆ්ලොටර්ලස් එකක් තමයි මම පාවිච්චි කරන්නේ. මේක මේ උඩ යුනිට් එකක් තියෙනවා. උඩ ටැංකිය ගාව යුනිට් එකක් තියෙනවා. ඊට පස්සේ ටැංකිය සෙන්සර් එකක් තියෙනවා. ඒත් එක්කම මෝටරේ කන්ට්‍රෝල් කරන සෙන්සර් මේ යුනිට් එක තමයි මේ තියෙන්නේ. ඒතර මේකේ මේ මැද පින් එකක් එන්නේ ගෙලින්ම මේකෙන් AC අවුට් එකක් කරන 12 ලයින් එක. ඊට පස්සේ ආයේ එන මෝටරේ ඔන් කරන්න ඕන සිග්නල් එක තමයි මේ එන්නේ. මේ ඊට පස්සේ මේකෙන් අපිට හදිසි මේක ෆෝල්ට් එකක් වුණොත් එහෙම මෝටරේ මැනුවල් ඔන් කරගන්න පුළුවන් මේකෙන්. එහෙම. ඊට පස්සේ මෙතන තියෙන ස්විච් එක. මේ ස්විච් එක දාලා තියෙන්නේ මේ 12 ලයින් එකක් AC ලයින් එකක් යනවා අර යුනිට් එකට ටැංකිය ගාව. ඒක ඔන් කරන්න තමයි මේ දාලා තියෙන්නේ. ඊට පස්සේ මේක පුළුවන් කස්ටමර් කෙනෙකුට මෝටර් යුනිට් එක මේ ටෙස්ට් කරගන්න, ඒ කියන්නේ ප්‍රොටෙක්ෂන් චෙක් කරගන්න මේකෙන් පුළුවන්. මෝටරේ වැඩ අපිට නිකන් මේක දාලා ඕෆ් කරලා තිබ්බොත් එහෙම වෙන්නේ ඇවිල්ලා මෝටරේ එහෙන් සිග්නල් එකක් එනවා මෙහෙට ඔන් කරන්න. නමුත් මෙහෙන් මෝටරේ ඔන් වෙන්නේ නැහැ, වතුර එහෙට යන්නේ. එතකොට ටක් ගාලා කරන් තප්පර 5න් මෝටරේ ඕෆ් කරලා දාලා ඉවරලා තප්පර 10ක් ගිහිල්ලා එලම් එනවා. ඒ ටැංකිය ගාවි. එහෙම තමයි මම ඒක ඩිසයින් කරලා තියෙන්නේ. මේක දැනට දැන් ඔන් තත්ත්වයේ තියෙන්නේ. අපි මෝටරේ වතුර පිරෙන එකයි ඕෆ් වෙන එකයි දෙකම වීඩියෝ එකක් ගත්තා. ඒ ටික තියෙනවා. මේක දැන් යුනිට් එක ඔන් තියෙන්නේ. මේකෙන් මේ සිස්ටම් එක අර චෙක් කරන එක ඕෆ් කරලා තියෙන්නේ. මේක ඕෆ් කරපු ගමන් වෙන්නේ ඇවිල්ලා අර මෝටරේ වැඩ කරන කමාන්ඩ් එකට වැඩ කරන්නේ නැතුව යනවා. ඒ කියන්නේ මෝටරේ ෆෝල්ට් එක තමයි අපි ප්‍රායමරි නිකන් මේ මේකින් මේ නවතන්තර කරන එක තමයි කරන්නේ. ඒ කියන්නේ අපිට කනෙක්ෂන් නැහැ. නමුත් මේ කනෙක්ෂන් එකකින් ඩිස්කනෙක්ට් කරන එක තමයි මේකෙන් කරන්නේ. එතකොට මෝටරේ වැඩ කරන්නේ නැහැ. අපි මැනුවල් උනතර කරනවා. එතකොට අපිට ප්‍රොටෙක්ෂන්ද කියලා බලා ගන්න පුළුවන්. මේ ප්‍රොටෙක්ෂන් එක වැඩ කරනවාද කියලා බලන්න පුළුවන්. මේක ඕෆ් කරලා බලන්න පුළුවන් කස්ටමර්ට මේ මොන හරි එහෙම ප්‍රශ්නයක් තියෙනවද කියලා. එහෙම නෑ මේක ඕෆ් කරාන් පස්සේ අරෙන් එලාම් වෙන්න ඕනේ. තප්පර 10ක් බලලා එලාම් වෙන්න ඕනේ. මේ විදිහට තමයි මේක හදලා තියෙන්නේ. හරි.